හෙල්ලෝ ගයි ඔන්නතින් අදත් ඕගොල්ලන්ව සාදරෙන් පිළිගන්නවා ටෙක් විශ්ව YouTube චැනල් එකට. ඉතිං අදත් අපි කතා කරන්න යන්නේ සුපිරිම සුපිරි ටෙක් අප්ඩේට් එක. ඒ තමයි ChatGPT හදපු ඕපන් AI සමාගම තමන්ගේ AI හාඩ්වෑ ඩිවයිස්සයක් හදනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතිං වැඩි කතා ඔන්න අපි යමු අපේ වීඩියෝ එකට. අපි හැමෝම ChatGPT යස් කරන්න ෆෝන් එකෙන් ලැප්ටොප්පයෙන් හෝ බ්‍රව්ස් එකින්. හැබැයි ඕපන් AI එකට ඕන වෙලා තියෙනවා AI එක සොෆ්ටය එක විතරක් නෙමේ හාඩ්වය එකක් විදියටත් අපේ දෛනික ජීවිතයට ගේන්න. ඒ සඳහා Apple සමාගමේ iPhone ඩිසයින් කරපු ප්‍රසිද්ධ ඩිසයින ජොනි අයු එක්ක ඕපන් AI එක වැඩ කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. දැනට තියෙන තොරතුරු අනුව මේක සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකක් නෙමේ. මේක වොයිස් ෆස්ට් AI ඩිවයිස් එකක් වෙන්න පුළුවන් කියලා ටෙක් එක්ස්පර්ට්ලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවට වඩා AI එකත් එක්ක කතා කරලා වැඩ කරගන්න අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්න පුළුවන්. මේ ඩිවයිස් එක ඇත්තටම සාර්ථක වුණොත් අපි ටෙක්නොලොජි යූස් කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අද ෆෝන් එකක් අරගෙන කරන වැඩ ගොඩක් අනාගතයේ AI ඇසිස්ටන්ට් එක්ක කතා කරලම කරගන්න පුළුවන් වෙයි. මසේ ජවන් රිමයින්ඩ දාන්න ඉන්ෆෝමේෂන් සොයන්න ඊමේල් ලියන්න ශොපින් කරන්න වගේ වැඩ ඒයිගෙන්ම කරගන්න පුළුවන් වෙන එක තමයි ඕපන් AI එකේ අරමුණ කියලා මම හිතන්නේ. හැබැයි මේ වෙනකොට ඕපන් AI සමාගමේ මේ ඩිවයිස් එකේ ෆයිනල් ඩිසයින් එක ස්පෙසිෆිකේෂන්ස් හෝ රිලීස් ඩේට් එකක් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා අන්තර්ජාලයේ පළවෙන සමහර තොරතුරු ලීක් සහ රිපෝට්ස් මත පදනම් වූ ඒවා බව මතක තියාගන්න. ඔෆිෂියල් ඉන්ෆෝමේෂන් ලැබෙනවත් එක්කම අපි ඔයාලව අනිවාර්යෙන් දැනුවත් කරනවා. ඉතින් ඔයාලා හිතන්නේ ඕපන් AI අලුත් AI ඩිවයිස් එක ස්මාර්ට් ෆෝන් එක රීප්ලේස් කරයිද? එහෙම නැත්නම් මේක තවත් AI ගැජට් එකක් විතරද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් ටෙක් අප්ඩේට් සිංහලෙන් බලන්න කැමති නම් ටෙක් විශ්ව channel එක subscribe කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගලන්ට ජය වේවා.